හායි යාළුවනේ. ඉතින් ඔන්න අපි ආයෙත් ආවා චැලෙන්ජ් එකක් අරගෙන. අපේ කලින් චැලෙන්ජ් එක බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ක්ලික් කරලා එකක් බලන්න. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් ඔන්න අද චැලෙන්ජ් එක තමයි මම උත්තර 10ක් ලියන් ඇවිල්ලා තියෙනවා. සුද්ධි උත්තර 10ක් ලියන් ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ මෙයා මොනවද ලිව්වද කියලා. මෙයා දන්නේ මම මොනවද ලිව්වද කියලා. ඉතින් මේකේ පරාදෙන කෙනාට තියෙනවා මෙන්න මේ දෙහි ගෙඩියක්. සුද්ධි සූදානම් කරගෙන ඇවිල්ලා තියෙනවා නැවුම් දෙහි ගෙඩියක්. පළු කරලා ඉතින් මේක කණ්ඩායි තියෙන්නේ ඉතින් මේ පරාදෙන කෙනාට. සුද්ධිද කන්නේ මණ්ඩ කන්නේ. අපි බලමු. හරි මේක හැපෙන්නේ තියන්න දැන්. අද විශේෂත්වයක් තියෙනවා. මොකක්ද විශේෂත්වය? විශේෂත්වය තමයි අද තියෙන ප්‍රශ්න නෙමෙයි. ඔව් අද තියෙන ප්‍රශ්නේ නෙමෙයි. අද තියෙන උත්තර. උත්තර වලට ප්‍රශ්න තමයි හදන්න තියෙන්නේ. නෝක තමයි චැලෙන්ජ් එක. එහෙනම් ඔන්න අපි පට්ටාම ගමු. හරි ඉස්සෙල්ලාම ඔන්න හරි ඉස්සෙල්ලාම හරි. පළවෙනි එක හරිද? මට පේනවා. මුද්ද. ඔව්. මුද්ද. ලීසිනේ. මුද්ද. වෙඩින් එකේදී ඇඟිල්ලට දාන්නේ මොකද්ද? හරි. ඔන්න මගේ පළවෙනි එක. කිකිලි. බිත්තර දමන්නේ කවුද? බිත්තර දමන්නේ කවුද? හරි. කිකිලිනේ දැන් හරි. බිත්තර දමන්නේ කිව්වම මෙහෙමයි හැබැයි. දැන් බිත්තර දාන අය ගොඩක් ඉන්නවා. අර කන බිත්තර දාන්නේ ඉතින් කිකිලිනේ. ඔව් ආයි මොනවද තියෙන වෙන බිත්තර? නෑ ඉතින් බිත්තර දාන අය ගොඩක් ඉන්නේ සත්තු. හරි. නැත්නම් ඉතින් බිත්තර දාන කවුද කියලා කිකිලි විතරක් කියවන්නේ. හරි. හරි දැන් ඔයා. දෙවෙනි උත්තරය. පොලිසිය. පොලිසිය. ගෙදරට හොරෙක් පැන්නොත් අපි කාටද කෝල් කරන්න ඕනේ? පොලිසිය. එතකොට මට තමයි මේ. හරි අහන්න බලන්න. ආනේ මම නේ අහන්න ඕනේ. ප්‍රශ්න නෙවෙයි අහන්නේ උත්තර. උත්තර අහන්නේ ප්‍රශ්න දෙන්න ඕනේ. හරි. TikTok. සුදීර වෙන්න යන්නේ TikTok. අනේ TikTok. සෝෂල් මීඩියා වල නැතුවම බැරි ඇප් එකක්. කමන්නේ chance එකක් දෙන්න පුළුවන් ළඟින් ඉතින් යන. මේ සෝෂල් මීඩියා වල නැතුවම බැරි ඇප් එකක් TikTok කියන්නේ. නැති වුණා කියන්නේ සෝෂල් මීඩියා නැති වෙන්නේ නැහැ. ඉතින් TikTok නැත්තම් නෙමෙයි. හරි කමන්නේ. හරි පොඩි chance එකක් දෙනවා. අදත් පරිදින්න යන්නේ සුද්ධිම තමයි. ඉපාරක් පරිදින්නේ සුද්ධිම තමයි ඔන්න. ඔය ඉතින් හරි මගේ බලන්නත් තිබා. හරි ඊළඟ ගන්න. එක ගුවන් විදුලිය. ගුවන් විදුලිය? ඔව්. රේඩියෝට කියන තවත් නම. අනේ හරි මොනවද දෙන්නේ ඊසි ප්‍රශ්නේ ඊසි උත්තරනේ මේවා. එහෙනම් ඔන්න මගේ අමාරු දෙවෙනි උත්තරේ. කුඹුර. අනේ මොනවද කියන්නේ? කුඹුර. ගොවිතැන් කඩේද ගොවිතැන්. ඔව්. ගොවියා නිතරම සිටින ස්ථානය. ගෙදරනේ. ගොවියා කොහෙද ගෙදර ඉන්නේ? ගොවියා ගෙදර තමයි ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. බෑ ඒක බෑ එකක් ඕනේ. වී වගා කරන්නේ කොහෙද? හරි. නූරෙන් බේරුවා. හරි අහන්න. නහය. මූණ මැද්දේ තියෙන්නේ මොකද්ද? දෑයම. එහෙනම් මූණ මැද්දේ තව. ඉතින් ඒක තමයි ඉතින් ප්‍රශ්නේ. හරි කමන්නේ. තවන්න තව එකක් කියන්න. නෑ ඇති. හුස්ම ගන්නෙ මොකෙන්ද? නහයෙන්. හරි. ඔන්න මගේ ඊළඟ ප්‍රශ්නේ බස් එක. පොදු ප්‍රවාහනයේදී නැතුවම නැතුව මැරි කතා කියන්න වෙන එකක් කියන්න. ඇයි ඒ? ඉස්සෙල්ලා නැතුව මැරි කතාවක් එහෙම ඉතින් පොදු ප්‍රවාහනය සඳහා මේ යොදා ගන්නා මේ කෝච්චි ප්‍රවාහන අවස්ථාවක් නේද? ඉතින් කෝච්චි කියන්නේ. ඉතින් මං කිව්වේ නෑ නිකන් විතරක් කියලා. මොකක්ද අහන්නේ? පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රවාහන අවස්ථාව. මොකක්ද ප්‍රවාහන අවස්ථාව? ප්‍රශ්න පැහැදිලි නෑ. බස් එක පොඩි ඉන්නේ. බස් එක තමයි උත්තරේ ප්‍රශ්නේ බස් එක පොඩි ඉන්නේ. බස් එක. අනේ දැන් ගොඩක් ඒවා බලයින් දෙන්නේ නෑ. ඉතින් අනේ බස් අර දිනවා පේනවනේ දෙහි තියෙන කණ්ඩ වෙනවා. බස් එක. ඇයි යන්නේ ඔච්චර අමාරු
ඕම 10ට ගයින් කෙනෙක් කියන්න නැත්නම් දෙහි කන්න ඕනේ ඔන්න 1යි 2යි 3යි රෝද 4 වාහනයක් නම් කරන්න අයියප්පා. බස් එකේ රෝද 6ක් තියෙනවා. අනේ බස් එකේ රෝද 6ක් තියෙනවානේ. ඔන්න ආයි 10 ගන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න ඔයා එකක් පරාදයි. ඔයා එකක් පරාදයි. අන්න ගිය පාර හරි ඔයා කියන්න. නෑ ගිය පාර ඔළුවෙන් දෙකක් නෑ. හරි උට්ටක් ඉන්න. හරි බස් එක කියන්න. මොකද? කියන්න. ඉස්කෝල ළමයි ඉස්කෝල යන්නේ මොකෙන්ද? ඉස්කෝලෙන් බස් එකකින් විතරක් ගියා. ඉතින් ඒතකොට එහෙමත් බෑනේ. හරි. ඩිපෝට අයත් වාහනේ මොකද්ද? බස් එකනේ. අනේ අප්පා ඔයා හරි කප්පේ. හරි ඔන්න ඔයා එකක් පරාදයි දැනට. අන්න දෙහි ටික ඔයාගේ බාරේ දැන් තියෙන්නේ. හරි වාහනේ ඉලයි. මම පරද්දා සුද්ධි. සල්ලි. සල්ලි? ඔව්. සල්ලි? ඔව්. මං ඊකාවට කියලා තියෙන්නේ සල්ලි කියලා. හරි ගමන්නේ ඔන්න මං එකක් කියනවා මඩි ළඟට. ඔන්න මම සල්ලි කියලා ලියලා තියෙන්නේ. ඔයා සල්ලි. මම කිව්වා මට කියන්න එක නැති වෙනවා. හරියට මම කියන ඉස්සෙල්ලා මේ මොවානේ ඉස්සෙල්ලා කිව්වද? සල්ලි. දෙයියන්ගේ මල්ලි. මොකද්ද? ඒ කොත්තමලි කියන්නේ නෑ ඔත්තමල්ලි නේ. හරි ඔන්න මං කිව්වා දැන් ඔයා කියන්නේ සල්ලි. මිනිස්සු රැකියා සඳහා යන්නේ ඇයි? මොනවා ලබා ගැනීම අරමුණුද? හරි. ඒවට මතක තියාගන්න ඔයාගේ හරි හරි නමින් තමයි පොඩ්ඩක් තියෙන්නේ. හරි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඇපල් ගෙඩිය. අයිසෙක් නිව්ටන්ගේ ඔළුවට වැටුනේ මොකද්ද? හරි. හරි ඊළඟට. වහලය. වාහනේ. නිවසක බිත්ති වලට උඩින් තියෙන්නේ මොකද්ද? බිත්ති වලට හැම ගෙදරම උඩින් තියෙන්නේ වහලද? නැත්තම්? වහලද? නැත්තම් වෙන මොකක්ද තියෙන්නේ? හරි ඒක වල සැටිස් නෑ වගේ මම තව එකක් කියන්නම්. නෑ නෑ ඕනේ එපා. නිවසක හෙවිල්ලන්නේ මොකද්ද? වාහනේ? පොල්ලද? හරි පොල්ලද වහල යන්නේ? හරි හරි. දැන් ඔයා. ඔන්න සපත්තු. අනේ කොහෙන්ද දෙයියනේ ඔය ටික බලාගෙන ඉන්නේ. සපත්තු. සපත්තු. 10ට ගිනවා මම. සෙරප්පු. දැන් කොහොමත් පරාදයි. අනේ මේ. කොහොමත් යා පරාදයි. නෑ සපත්තු. ඔන්න 1යි පාසල් ළමුන් 2යි. ඔව් ඉස්කෝලේ යනවා ඉස්කෝලේ දාගෙන යන දෙයක් නේ ඉතින්. හරි මට ප්‍රශ්නේ පැහැදිලි මට. මේ ප්‍රශ්නේ පැහැදිලි ගන්න. 1යි 2යි 3යි. අයි සෙරප්පු වෙනුවට භාවිතා කළ හැකි තවත් දෙයක්. සෙරප්පු වෙනුවට භාවිතා කරන තවත් දෙයක්. ඔව්. මේ සෙරප්පු වෙනුවට තව භාවිතා කරන්න පුළුවන් තව දෙයක් නේ සපත්තු නේ. සපත්තු හරි. හරි නයි. හෙල්මට් එක. ඇයි මෙච්චර ලේසි ප්‍රශ්න මේ සුද්ධි මගෙන් අහන්නේ? බයික් එක යනකොට ඔළුවට දාගෙන යන්නේ මොකද්ද? අනේ. ඊසි පීසි. හරි හරි. ඊට පස්සේ මෙන්න තවත් ලේසි ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්නයක් නෙවෙයි ලේසි උත්තරයක්. ලකුණු. විභාගයක් අවසානයේදී ලැබෙන දේ. ප්‍රතිඵල යන්නේ. ප්‍රතිඵලයක්? ඔව්. ඒ ප්‍රතිඵලෙ එන්නේ ලකුණු දුන්නාමනේ. ඉතින් දෙක විකන්නේ. ප්‍රතිඵල දුන්නාම ඊට පස්සේ ලකුණු එන්නේ කොහෙද? දෙක. ලකුණු ආවට පස්සේ ප්‍රතිඵලෙ එන්නේ. ඉතින් දෙක විකන්නේ ඉතින් ප්‍රතිඵල විභාගයක් කියත් කරන එක. ගමන් දෙන්නේ ලකුණුනේ. ප්‍රතිඵලෙ දෙනවා ඉස්සෙල්ලා ඉතින් ප්‍රතිඵලෙ දෙන්නේ ලකුණු. ඉතින් ප්‍රතිඵලේ ලකුණු නේද? හරි ඊළඟ ගන්න ගන්න. හරි ඊළඟ ගන්න. සරුංගලේ. සරුංගලි. නූලක ගැට ගහලා පොඩි ළමයි උඩ යවන්නේ මොකද්ද? නූලක ගැට ගහලා ඕන දෙයක් යහුවයිනේ. හරි නූලක ගැට ගහලා උඩ යවුවාම පාවෙන්නේ මොකද්ද? පාවෙන ඒවත් සරුංගලේ. ඩාන්ස් සීට් ඒවත් පාවෙනවා. බොරු කියන්න එපා. කයිට්ස් කියන වචනය සිංහලයේ තේරුම. අනේ ඔයා හරි කපටිය. හරි. හරි ඔන්න මගේ අවසාන ප්‍රශ්නය. නෙවෙයි සෝරි ප්‍රශ්නේ නෙවෙයි උත්තරේ. කඩේ. අනේ අප්පා ඔච්චර අමාරු ඒවා ලිව්වේ ඇයි අනේ? මේක ලේසි නේද? මේ ප්‍රශ්න මේ උත්තර දන්නේ. කඩේ. ඔව්. මම 10ට ගයිනවා. අනේ. අර කන්න දැස්තිලා ඉන්න. අනේ මේ
වාගේ තව එක ප්‍රශ්නයක් තියෙන්නේ. මිනිසුන්ගේ ගෙවල්වලට අවශ්‍ය බඩු ගෙනල්ලා එක්ස්ප්‍රෙස් කරන තැන මොකද්ද? කඩේ. හරි කමන්නේ හරි. ඊළඟට අහන්න මගේ අවසාන ප්‍රශ්නේ. ඊසි අහන්න දෙන්න ඉක්මනට. ගින්දර. ගින්දර. ලිපි ඇවිල්න්නේ මොනවද? අනේ අප්පා නෑ. හරි එහෙනම් ඔන්න සුද්දි අදත් පරාතයි. හදලා මටම කන්න උනම දෙන්න එහෙනම් ඔන්න සුද්දි හදාගෙන ආපු නැවුම් දෙහි අනේ බෑ. ගෙඩි සහිත ගෙඩිය කන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් ඔන්න පට්ටාන් ගමු අපි සුද්දියෝ. ඔක්කොම කන්න කියන්නේ. ඔක්කොම කන්න හරි ඔන්න පට්ටාන් ගන්න. ගන්න අතට ලෙල්ල කන්න බෑ. මේක මගේ අතට ඔයා ගන්න මේක ඔයාගේ අතට ලෙල්ල කන්න ඕනේ. ඉතින් ලෙල්ල කන්නේ මද ටික තමයි කන්න ඕනේ. අනේ මට ඕක බැම්ම කන්න ඕනේ නෑ මට. ආද එහෙම බෑ. ගිය පාරත් වෙන එහෙම බෑ. එහෙම බෑ. දැන් මේ චැලෙන්ජ් එක නේ ඒකට අනිවාර්යෙන් ඩේ කරන්න ඕනේ. ඒකයි ඒ ඔක්කොම කන්න ඕනේ. ඔක්කොම කන්න. හරි අන්තිම එක විතරයි මම කන්න පොඩි chance එකක් දෙන්න. පව මිනිසුද්දි. පව හන්ද අන්තිම එක මම කන්න. ඒක සුද්දි මුණ බලන්න. අපෝ ඊළඟ. ඕ ඒක තව තියනවද මන්ද? බෑ. හරි ඊළඟ. හරි ඒක තියන්න. කො එක මට දෙන්න. හරි ඊළඟ. ඒක අයිනින් තියාගන්න. අපෝ කො සුද්දි මූණ පොට පෙන්නන්න මූණ පොට. කො මූණ පොට පෙන්නන්න. කො ඒක හරි ඊළඟ පැටි ඇති අනේ. ඊළඟ හරි මේ හරි ඔයා ඔක්කොම කෑවොත් මම අන්තිමේ ඔව් සුද්දි පව හන්ද මේ අන්තිම එක මම කනවා මෙයා ඔක්කොම කෑවොත් හැබැයි. තව තුනක් තියෙනවා. තව තුනක් තියෙනවා කො මේ. තව හරි කමන්නේ. තව තුනක් තියෙනවා. ඇති වගේ දැන්. හරි සුද්දිට අමාරු අවස්ථාවක් තියෙන හරි කමන්නේ මේ වෙන මම කන්නේ නැහැ මොකද සුද්දි ඉවර කරපු නැති හන්දා ඔන්න අද චැලෙන්ජ් එකත් සුද්දි පරාදයි අම්බෝ. පේනවනේ ඉතුරු කරා තුනයි කෑවේ ඔන්න අදත් සුද්දි හොර කළා ඊළඟ පාරන හොර කරන්න දෙන්නෙම නැහැ මං කොහොමද එහෙනම් දට්ටිකත් එක්ක මොකද දට්ටි කියන්නේ ඉතින් ආයි මාත් එක චැලෙන්ජ් එකක් නෙමෙයි හරි පරිස්සමට පේනවනේ ඔන්න ඊළඟ පාර මම මොකද්ද ඊළඟ පාර ඔයා තමයි පරිදින්නේ. හරි අපි බලමු ඊළඟ පාර කවුද පරිදින්නේ කියලා. අපි ආයෙත් ළඟින් චැලෙන්ජ් එකක් කරන් එනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න. channel එක subscribe කරන්න මතක් කරලා Facebook, TikTok, Instagram follow කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. ඉන්න bye. bye. අපෝ